ගැටලු තිබුණොත් කතා කරලා අහන්න. ඒ මිසක් මම මේකේ නෝට් එකක් දෙන්න යන්නේ නැහැ. මම මේකේ නෝට් එකක් වෙනම ඔයාලට PDF එකක් විදියට දෙන්නම්. ඒ නිසා මේ බලාගෙන ඉන්න අහගෙන ඉන්න ගැටලු තියෙනවා නම් විතරක් අහන්න පුළුවන්. හරි? මොකද මේ අපි සාමාන්‍යයෙන් අපිට ඇහැට පේන අවට පරිසරයේ තියෙන විෂයක් නෙවෙයි මේ කතා කරන්නේ. ඒ නිසා මේක වටපිටාවත් එක්ක බෝඩ් එකේ ලියලා කතා කරනවට වඩා අපිට පහසුයි මට හිතෙනවා මේ Zoom එකෙන් කතා කරන එක. ඒකින්ද නැනෝ තාක්ෂණය එහි භාවිත කියන පාඩම තමයි අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. එහෙමනම් අපි යමු නැනෝ තාක්ෂණය හා එහි භාවිත කියන එකට කතා කරන්න. මුලින්ම අපි පුංචි වීඩියෝ එකක් බලලා ඉමු. සිග්නල් වල අවුලක් තිබුණොත් කැඩි කැඩි පෙනේ. නැත්තම් පැහැදිලිව පෙනේ. මම හිතනවා ඔයාලට සම්පූර්ණ තිරේම පේනවා කියලා ඔයගොල්ලෝ ෆෝන් එකේ හෝ කම්පියුටරේ. මම මේ කියන දේවල් පේන්නේ නැත්තම් ඇහෙන්නේ නැත්තම් කියන්න. සම්පූර්ණ තිරේ පේන විදියට දාලා තියෙනවා කියලා තමයි මට පේන්නේ. ඒකින්ද ඔයාලගේ සම්පූර්ණ තිරේ පේනවා ඇති. ඔබ ඒක දැක්කා. අපි ආපහු සැරයක් බලමු. ඔබට මේ පේනවා පුංචි පුංචි කෑලි කොකෝ වගේ ඒවා. ඒවා එකිනෙක එකට හයි වෙනවා මේ විදියට. ඒ හයි වෙනකොට පුංචි පුංචි කෑලි එකතු වෙලා ලොකු එකක් හැදෙනවා ඔය පේන්නේ. නේද? ඒතකොට පුංචි පුංචි කොටස් එකතු වෙලා දැවැන්ත නිර්මාණයක් වෙනවා කියන එක මේකෙන් ඔයාලට බලනකොට පේනවා. අර පුංචි කෑලි එකතු වෙලා තමයි මේ බටයක් හැදෙන්නේ. ඇත්තටම කියනවනම් මේ බටේ වගේ එකක් ඇහැට පේන්නේ නැති තරම් කුඩායි කියලානේ කියන්නේ. එතකොට එකතු වෙන කෑල්ලක් කොච්චර කුඩාද නේද? අන්න මෙන්න මේ වගේ අතිශයින් කුඩා කියන කතාවක් තමයි අපි මේ කතා කරන්න යන්නේ. අපිට මේකේ නමේම කියනවනේ, ඇහෙනවනේ, දැනෙනවනේ, පේනවනේ නැනෝ කියලා එකක් තියෙනවා කියලා. ඇත්තටම මොකද්ද මේ නැනෝ කියන්නේ? මොකද්ද මේ නැනෝ කියන්නේ? නැනෝ කියන වචනේ තේරුම අඟුටු මිට් එක. එහෙම නැත්නම් හොඳටම පුංචි කියන එක. අතිශයින්ම කුඩායි කියන එක. හොඳටම කුඩා කියන එකට තේරුම වචනයක් තමයි මේ නැනෝ කියන්නේ. නැනෝ කියන එක සංඛ්‍යාත්මකම ඉලක්කමෙන් පෙන්වන්නට ගියොත්. හරි? නැනෝ කියලා කියන්නේ 10 ඍණ 9 කියන පදයට සමාන එකක්. අපි 10 බල ඉගෙනගෙන තියෙනවනේ. 10 බිඳුවෙනි බලය කියලා කියන්නේ 1යි. 10 පළවෙනි බලය කියන්නේ 10යි. 10 දෙවෙනි බලය කියන්නේ 100යි කියලා ඉගෙනගෙන තියෙනවනේ. ඒ වගේ තමයි නැනෝ කියලා කියන්නේ අනිත් පැත්තට. හරි? එම ගිහිල්ලා ඊටාම කුඩා. හරි? ඒක අපි මෙන්න මෙහෙමත් පැහැදිලි කරගමු. මේ නැනෝ කියන්නේ කොච්චරක් වගේද කියලා. නැනෝමීටරයක් කියලා කියන්නේ සාමාන්‍ය මීටර රූල කොටස් බිලියනයකට බෙදුවොත්. අන්න ඒකෙන් ඊටාම කුඩා එක කොටසකට කියන්නේ නැනෝමීටරයක් කියලා. මීටර රූල කොටස් බිලියනයකට බෙදපුවාම එක කොටසක් තමයි නැනෝමීටරයක් වෙන්නේ. ඒක අපිට 10 ඍණ 9යි මීටර් කියලා ලියන්න පුළුවන්. හරි? ඒක දශම සංඛ්‍යාවක් විදිහට කියනවනම් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. 0.000000000001යි කියලා. නේ? එතකොට මේක මීටර වලින් කියන්න ගියපුවම කොච්චර කුඩාද කියලා තේරෙනවා. එතකොට මේ අතිශයින්ම කුඩා කියන සංඛ්‍යාත්මක අගයකින් පෙන්වන්න පුළුවන් මේ නැනෝ කියන අගය. නැත්නම් නැනෝමීටරය කියන එක.
ඒක අපි තවත් පැහැදිලි කරගත්තොත් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. අපි සාමාන්‍ය මිනිස්සෙක්ගේ උස අපි නැනෝමීටර වලින් මැන්නොත් සාමාන්‍ය මිනිස්සෙක් එතකොට නැනෝමීටර් බිලියන 2ක් විතර ඉන්නවා. තේරුණාද? ඔව්. අල්පෙනිත් එක අර චූටි ඔළුව වගේ කොටසක් තියෙනවනේ. නේද? ඔව්. අන්න ඒ කොටස නැනෝමීටර් මිලියන ගාණක් තියෙනවා. අපේ ඇහැටවත් පේන්නේ නැති රතු රුධිරාණුවක් එක් කෙලවරකින් නම් අනික් කෙලවරට තියෙන දුරනේ අපි කියන්නේ විස්කම්බය කියලා. ඒක නැනෝමීටර් දසදහසකට වැඩිය විස්කම්බයක් තියෙනවා කියනවා. තේරුණා නේද? අපි තවත් පැහැදිලි කරගත්තොත් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. මෙන්න මෙහෙම කියන්න පුළුවන්. හරි? ඔගොල්ලෝ කෙස් ගහක් බලන්නකෝ. ඒ කෙස් ගහක ඝනකම නැනෝමීටර වලින් කියනවනම් නැනෝමීටර 80000ක් විතර වෙනවා. ඔය තියෙන පොතේ කොලයක් එහෙම නැත්නම් පොතේ කොලයට වඩා ටිකක් තුනී වගේ ඉන්නේ පත්තර කඩදාසිය. පත්තර කඩදාසියක ඝනකම අපි බැලුවොත් ඒ කියන්නේ එක පැත්තකින් ඉඳන් අනිත් පැත්තට තියෙන උස ගත්තොත් නැනෝමීටර ලක්ෂයක් විතර වෙනවා. තේරුණාද? එතකොට නැනෝමීටරයක් කියන්නේ අතිශයින් කුඩා කියන එක පැහැදිලි වෙනවා. එතකොට කියන්නවත් විශ්වාස කරන්නවත් බැරි තරම්. තේරුණාද? මෙච්චර කුඩා දේවල් මේ ලෝකේ තියෙනවද? ඔව් තියෙනවා. අන්නේ ඒ පරිමාණය එච්චර වගේ ප්‍රමාණයේ පුංචි දේවල් පාවිච්චි කරලා කරන ක්‍රියාදාමයක් තමයි අපි මේ නැනෝ තාක්ෂණය කියලා කියන්නේ. තේරුණාද? එතකොට නැනෝ කියන එක අපිට හිතන්නවත් බැරි තරම් පුංචි. තේරුණාද? ඔව්. අපි බලමු නැනෝ තාක්ෂණය ගැන. හරි? එතකොට ඇත්තටම මොකද්ද මේ නැනෝ තාක්ෂණය කියලා කියන්නේ? අර අපි කලින් කතා කරපු මිම්මෙන් අරගෙන ඒ කියන්නේ නැනෝමීටරය කියන එක අරගෙන ඒ නැනෝමීටර් 1 ඉඳලා නැනෝමීටර් 100 දක්වා විශාලත්වයේ තියෙන අංශු ගන්නවා. අන්න ඒවට තමයි අපි කියන්නේ නැනෝ අංශු කියලා. ඒ අංශු අරගෙන නැත්නම් ඒ අංශු වලින් නේද? අපිට යම් යම් නිර්මාණ කරන්න පුළුවන්. ඒ අංශු පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන්. ඒවයෙන් දේවල් හදන්න පුළුවන්. තේරුණාද? ඒතර අධ්‍යයනය කිරීම, ඒවා විවිධ ක්ෂේත්‍රවලට යොදා ගැනීම, ඒවායින් විවිධ නිෂ්පාදන කිරීම වගේ සම්පූර්ණ ක්‍රියාදාමය තමයි අපි නැනෝ තාක්ෂණය කියලා කියන්නේ. එතකොට නැනෝ අංශු පිළිබඳව අධ්‍යයනය කරන එකත් නැනෝ තාක්ෂණය. ඒවා එක එක ක්ෂේත්‍රවලට යොදා ගන්න එකත් නැනෝ තාක්ෂණය. ඒවා මගින් එක එක නිෂ්පාදන කරන එකත් නැනෝ තාක්ෂණය. එතකොට මේ සියලුම දේවල් තමයි අපි පොදුවේ නැනෝ තාක්ෂණය කියලා කියන්නේ. නැනෝ තාක්ෂණය කියලා කියන්නේ එතකොට ඒකට. හරිද? මේ නැනෝ තාක්ෂණය කියලා එකක් මේ ලෝකෙට ආවේ කොහොමද? එතකොට ඒ අදහස් ඉදිරිපත් කරේ කවුද? එතකොට ඒ අදහස් ඉදිරිපත් කරපු එක්කිනාට එහෙම අදහසක් ආවේ කොහොමද? අපි එහෙම හොයාගෙන ගියොත් ඒකට මුල මේ සබහාදාම නැත්නම් අවට පරිසරය කියන එකම කියන්න පුළුවන්. අපිට අලුත් දෙයක් වුණාට නැනෝ කියන එක සබහාදාමට අලුත් දෙයක් නෙවෙයි. සබහාදාමයේ හුඟක් ඒවා මේ අවට පරිසරයේ තියෙන හුඟක් ඒවා මේ නැනෝ සංකල්පය ඇතුලේ තියෙන දේවල් නැනෝ ක්‍රියාදාමයන් තමයි තියෙන්නේ. අපි චුට්ටක් බලමුකෝ ඒ ගැන. මෙන්න ඒ වගේ නැනෝ තාක්ෂණයට සම්බන්ධ එහෙම නැත්නම් නැනෝ ක්‍රියාදාමයන්ට සම්බන්ධ පරිසරයේ තියෙන දේවල්. ඕගොල්ලෝ දැකලා ඇති නෙළුම් කොළවල, අල කොළවල මෙහෙම වතුර තියෙන බෝල බෝල විදියට. කොලේට වතුර වැටිලා. කොලේට වතුර වැටුණට කොලේ වතුර ගෑවිලා නැහැ. කොලේ පොඩ්ඩක් හෙල්ලුවොත් ඒක වතුර බෝලේ වගේ ලිස්සගෙන යනවා දකින්න. අල කොලයකට වතුර වැටෙනකොට ඒව බෝල විදියට ගලාගෙන ගිහිල්ලා කොහෙන් හරි බිමට වැටෙනවා දකින්න.
ඇයි මේ කොලේ වතුර ගෑවෙන්නේ නැත්තේ? අල කොලේ වතුර ගෑවෙන්නේ නැත්තේ ඇයි? නේද? නෙළුම් කොලේ වතුර ගෑවෙන්නේ නැත්තේ ඇයි? හරි? මේකට හේතුව හොයලා බලපුවම මේක අර අපි කිව්ව නැනෝ පරිමාණයේ නේද? දේවල් වලින් සිද්ධ වෙච්ච සංසිද්ධියක් කියලායි කියවේ. අපි ඒක පොඩ්ඩක් හොයලා බලමුකෝ. අපි ඒක පොඩ්ඩක් හොයලා බලුවොත් මේ ඔය අල කොළ එහෙම නැත්නම් නෙළුම් කොළ වගේ ඒවයේ පත්‍රයේ මතු පිට අපිට පොඩ්ඩක් විශාල කරලා බලන්න පුළුවන්. තේරුණාද? මේ ඒ පත්‍රයේ මතු පිට අතිශයින්ම විශාල කරලා බලපුවාම. එතකොට ඒක පුංචි පුංචි උල් වගේ තියෙනවා පේනවා. මේ පුංචි උලක් වගේ කොටසක් ආය අමාරුවෙන් හරි විශාල කරොත් මෙන්න මෙහෙම පේනවා. තේරුණාද? එතකොට මුලින් තියෙන්නේ මේ තියෙන්නේ පොඩක් ඉන්න. මේ අපේ පියවි ඇහැට සාමාන්‍යයෙන් පේන නෙළුම් කොළේ හරි අල කොළේ හරි. ඒක විශාල කරලා බලපුවාම පේන මතු පිට මේ. මේ එක කොටසක් ආය විශාල කරපුවාම පේන විදිය තමයි මේ. එතකොට මේකේ පේනවා පුංචි පුංචි කොටස් විදියට තියෙනවා දේවල්. තේරුණාද? අපිට මේ කොටස් කොයි විදියද කියලා බලන්න පුළුවන්. අපි පොඩ්ඩක් ඒ කොටස් කොයි විදියද කියලා බැලුවොත් හරිද? අපිට ඒකට වෙනම රූප සටහනක් අඳින්න පුළුවන් මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. මේ තියෙන්නේ. හරි? මේ තියෙන්නේ අල කොලේ සාමාන්‍ය ශාක පත්‍රයේ මතු පිට නම් ඒකෙන් උඩට මේ වගේ උල් වගේ ඒවා තියෙනවා. මේවා මතක තියාගන්න ඕනේ එහෙම පේන්නේ නැහැ. අතිශයින්ම විශාල කරපු ගමන් තමයි පේන්නේ. ඒ උල් වගේ ඒවා ආයේ උඩට පුංචි පුංචි කෙඳි තියෙනවා. ඒ පුංචි කෙඳි වගේ ඒවා මත තමයි පුතේ වතුර බිඳුව රැඳෙන්නේ. එතකොට වතුර බිඳුවට ශාක පත්‍රයේ එක ගැටෙන්න බෑ. ඒ අතර මේවායින් බාධාවක් හදලා තියෙනවා. ඒ හින්දා තමයි වතුර අල කොලේ උඩ ගෑවෙන්නේ නැත්තේ. තේරුණාද? එහෙම නැත්නම් නෙළුම් කොලේ උඩ ගෑවෙන්නේ නැත්තේ. එතකොට මේ අල කොලේ වතුර ගෑවෙන්නේ නැත්තේ අතිශයින්ම කුඩා පරිමාණයේ ද්‍රව්‍යයක බලපෑම හින්දා. ඒ කියන්නේ නැනෝ පරිමාණයේ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්. ඒකනේ සබහාදාමය ඇතුලේ නැනෝ දේවල් තියෙනවා කිව්වේ. අපි මෙන්න මේ ක්‍රියාදාමයට ලස්සන නමක් කියනවා. ඒක ඉංග්‍රීසි නම තමයි අපි පාවිච්චි කරන්නේ. ඒකට කියන්නේ ලෝටස් ආචරණය කියලා. ලෝටස් කියන්නේ නෙළුම් මලට නේද? නෙළුම්. ඒතකොට ලෝටස් ආචරණය. ඒ හින්දා ශාක පත්‍රයක් මත වතුර එහෙම ගෑවෙන්නේ නැහැ. හරි? අපි තවත් එක කීපයක් බලමු. ඊට කලින් මේ තියෙන ලෝටස් ආචරණේ ඔය හොඳට බලා ගන්න මං හිතනවා පේනවා කියලා. හරිද? ඔන්න දැන් තව පුංචි වැඩක් කරන්න යන්නේ. වැඩක් කරන්න නෙවෙයි කියා දෙන්න යන්නේ. හරිද? පුතේ අපිට අපේ ඇඟ හැදිලා තියෙන සෛල පේනවද? නෑ. දැන් එහෙම කියනකොටම හිතන්න එපා එහෙනම් සෛලත් නැනෝ මට්ටමේ වුණා කියලා. නෑ. නැනෝ මට්ටමත් එක්ක බලනකොට සෛල කියලා කියන්නේ හුඟක් ලොකු එකක්. හරි. සෛල කියන්නේ හුඟක් ලොකු එකක්. නැනෝ මට්ටමේ දේවල් එක්ක බලනකොට සෛල හුඟක්ම ලොකුයි. තේරුණාද? ඔව්. අපි සාමාන්‍යයෙන් අන්වීක්ෂයෙන් සෛලයක් බැලුවොත්
සෛලයේ විවිධ කොටස් කීපයක් අපිට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ අන්වීක්ෂණ සෛල සමහරට බලලත් ඇති. තේරුණාද? නමුත් පුතේ සෛලයක් ඇතුලේ තේරුණාද? ඔය ආලෝක අන්වීක්ෂයෙන් එහෙම නැත්නම් ඉස්කෝලේ තියෙන අන්වීක්ෂයෙන් බලනවට වඩා දේවල් ගොඩාක් ඇතුලේ තියෙනවා. ඒක ඇත්තටම එහෙම තියෙන්නත් ඕනනේ. මොකද අපේ ඇඟ හැදිලා තියෙන සෛල වලින් හැබැයි අපි මේ කියන කරන දේවල් ඔක්කොම කරන්නේ සෛල වලින්නේ. එතකොට ඒ ඔක්කොම දේවල් කරේන්ට සෛල ඇතුලේ මොනවා හරි තියෙන්න මේපෑ. නිකන් වතුර පිරිච්ච මල්ලක් වගේ එකක් විදිහට සෛලයක් තිබිලා ඒක ඇතුලේ ඔක්කොම දේවල් කෙරෙන්න විදියක් නැහැ නේද? එතකොට සෛලයක් ඇතුලේ මේ දේවල් කෙරෙන්න සෛලය ඇතුලේ මොනවා හරි දේවල් තියෙන්න ඕන. එහෙම සෛලය ඇතුලේ තියෙන දේවල් කීපයක් තමයි පුතේ අපි මේ කියන්ට යන්නේ. මේ බලන්නකෝ. සෛලයක් ඇතුලේ සිද්ධ වෙන දේවල් කීපයක් මෙතන කියනවා. සෛලයක් ඇතුලේ සිද්ධ වෙන දේවල් කීපයක් මෙතන තියෙනවා. මේ බලන්න එකක් තමයි ශ්වසනය. එතකොට ශ්වසනය සිද්ධ වෙන්නේ සෛලයක් ඇතුලේ. හොඳට මතක තියාගන්න ශ්වසනය සිද්ධ වෙන්නේ සෛලය ඇතුලේ. ජීවීන්ට අවශ්‍ය වෙන ශක්තිය නිපදවා ගැනීම කියලානේ කියන්නේ. එතකොට මේ ශක්තිය සෛල තමයි හදාගන්නේ. සෛල තමයි ඒ ශක්තියෙන් වැඩ කරන්නේ. ඊළඟට සෛල ඇතුලේ ඒව කරනකොට ඕන් නැති දේවල් හැදෙන ඒවා අයින් කරන්න හදන. ඒකට කියන්නේ බහිස්රාවේනේ. නේද? එතකොට මේ වගේ සියලු දේවල් ප්‍රභා සංශ්ලේෂණය. හරි? එතකොට මේ හැම වැඩක්ම සිද්ධ වෙන්නේ සෛලයේ ඇතුලේ. සෛලයක් ඇතුලේ සිද්ධ වෙන්නේ. එතකොට සෛලයක් ඇතුලේ සිද්ධ වෙන මේ වගේ ක්‍රියාදාමයන් අපිට හොඳ උදාහරණ විදියට ගන්න පුළුවන් නැනෝ මට්ටමේ ක්‍රියාදාමයන් කියලා. ඇයි? ඒ වැඩ ටික කෙරෙන එක අන්වීක්ෂණයක්වත් බලා ගන්න බැරි තරම් පුංචි ප්‍රදේශයකනේ සිද්ධ වෙන්නේ. එතකොට ඒකට සෛල ඇතුලේ තියෙන්නේ මොනවද? ඒකට සෛල ඇතුලේ තියෙනවා පුතේ පුංචි පුංචි කොටස් අපි ඒවට කියනවා ඉන්ද්‍රියිකා කියලා. මොනවද ඒවට කියන්නේ? ඉන්ද්‍රියිකා කියලා. එතකොට සෛලයක් ඇතුලේ තියෙන මේ ඉන්ද්‍රියිකා ඇතුලේ කෙරෙන වැඩ තියෙනවා. අන්න ඒවට අපිට කියන්න පුළුවන් නැනෝ පරිමාණයේ ක්‍රියාවන් කියලා. එතකොට සෛලයක් ඇතුලේ තියෙන ඉන්ද්‍රියිකා ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාදාමයන් අපිට නැනෝ ක්‍රියා කියන්න පුළුවන්. එහෙම වුණොත් ශ්වසනය කියන්නේ නැනෝ මට්ටමේ ක්‍රියාවලියක්. බහිස්රාවයේ පෝෂණය, ප්‍රභා සංශ්ලේෂණය වගේ හැම එකක්ම නැනෝ මට්ටමේ ක්‍රියාදාමයන්. ඒකනේ මං කිව්වේ කලින්ම. මොකද්ද? නැනෝ කියන එක සබහාදාමට අලුත් දෙයක් නෙවෙයි. සබහාදාම ඇතුලේ මේක නිරන්තරයෙන් තිබිච්ච දෙයක්. හරිද? කොහොම හරි ඒවා අධ්‍යයනය කරනකොට මිනිස්සුන්ටත් හිතිලා තියෙනවා මේ පුංචි මට්ටමේ දේවල් වලින් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. ඇත්තටම පුංචි මට්ටමේ දේවල් වලින් ලොකු දෙයක් කරන්න පුළුවන්ද? දැන් නිකන් මෙහෙම හිතමුකෝ. සෛලයක් ඇතුලේ හරිත ලවණය නැත්නම් හරිතප්‍රද කියලා જાතියක් තියෙනවා. එතකොට මේ හරිතප්‍රද ඇතුලේ තමයි ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ. ඒ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාව සිද්ධ වුණාම ආහාර හැදෙනවා. එතකොට සෛලයක් ඇහැට පේන්නේ නැත්නම් සෛලය ඇතුලේ තියෙන හරිතප්‍රද පේයිද? නෑනේ. එතකොට හරිතප්‍රද ඇතුලේ හැදෙන ආහාර ටික පේයිද? නෑනේ. ඒ ආහාර ටික එතකොට කොයිතරම් කුඩාද? නේද? එතකොට ඒක අතිශයින්ම කුඩා ප්‍රමාණයක්. එතකොට එච්චර කුඩා ප්‍රමාණයෙන් ඇති වැඩක්ද කියලා අපිට හිතෙනවනේ. හැබැයි පුතේ මතක තියාගන්න. මේ මුළු ලෝකෙම ඉන්න ස්වයංපෝෂී නොවන සියලුම ජීවීන් ජීවත් වෙන්නේ ওই නැනෝ මට්ටමින් හදාගෙන නේද? හැම සෛලයක් එකතු වෙලාම හදන ආහාර ටිකෙන්නේ. නේද? අපි ශාක මතනේ යැපෙන්නේ. ලෝකේ ඉන්නවා දැනට කෝටි 800කට වැඩිය මිනිස්සු. ඒ දවසකට එක මිනිස්සෙක් 1 කිලෝග්‍රෑම් එකක් ආහාර ගත්තොත් දවසකට ලෝකේ ඉන්න මිනිස්සුන්ට විතරක් ආහාර කිලෝග්‍රෑම් කෝටි 800ක් ඕන. ඒතර කොහෙන්ද ඒවා? ඒවා ඔය නැනෝ මට්ටමින් හදන ඒවා එකතු වෙලා තමයි. ලෝකෙ මිනිස්සු විතරක් කන්නේ නැහනේ. අනිත් ඉන්න ජීවිනුත් මේක. එතකොට කොච්චර ලෝකයට දවසකට ආහාර හදනවද? හැබැයි අර චූටි නැනෝ මට්ටමින් ඉන්නේ පටන් ගන්න තියෙන්නේ. එතකොට පුංචි දෙයින් ලොකු වැඩක් කරන්න පුළුවන්. එතකොට මේ අදහස මිනිස්සුන්ට ආවා.
තේරුණාද? මේ අදහස මිනිසුන්ට ආවා. ඉස්සර ඉඳන්ම මේ අදහස මිනිසුන්ගේ තිබුණා. අපි ඒකේ පොඩ්ඩක් බලමු නැනෝ තාක්ෂණය පිළිබඳ අතීතය කොහොමද කියලා. මිනිස්සුන්ට මේ අදහස ආවේ කොහොමද? ඒක ඉස්සරහට ගියේ කොහොමද කියලා චුට්ටක් අපි බලමු. ලොකු දෙයක් නෙවෙයි චුට්ටක් බලමු. හරිද? එතකොට මේ නැනෝ තාක්ෂණය පිළිබඳ අදහස් තිබුණාට ඒක පිළිබඳව මිනිස්සුන්ට උනන්දුවක් ඇති කරපු තැනැත්තා විදියට තරක සලකන්නේ නේද? මේ රිචඩ් ෆෙයින්මාන් කියන ඇමරිකානු භෞතික විද්‍යාඥයා මේ ඉන්නේ. තේරුණාද? ඔව්. ඉතින් එයා තමයි මේ නැනෝ තාක්ෂණය පිළිබඳව මිනිස්සුන්ගේ උනන්දුව ඇති කරපු පුද්ගලයා විදියට සලකන්නේ. තේරුණාද? ඊට පස්සේ මෙයාගේ මතය ඔස්සේම ගිහිල්ලා නේද? මිනිස්සු අතරට කරුණු අරන් ගියා පොත්පත් එහෙම ලියලා. ඒ කවුද කියලා අපි බලමු. එයා තමයි එරික් ඩෙක්ස්ලර් කියලා කියන්නේ. මේ ඉන්නේ. තේරුණාද? එතකොට ඒ පිළිබඳව ලෝකේ තියෙන මත අදහසෙම මෙයා ඉදිරිපත් කළා. හැබැයි මොනවා වුණත් මේ අදහස් මේ මත ඉස්සරහට ගෙනියන්න බැරුව ගියා. ඇයි දන්නවද ගෙනියන්න බැරි? නැනෝ මට්ටමේ කියන ඒවා අතිශයින් කුඩානේ පුතේ. එතකොට ඒ වගේ ඒවා පේන්නෙත් නැත්නම් ඒවා හසුරවන්න පුළුවන්කමක් ඇත්තෙත් නැත්නම් ඒවා දකින්නත් බැයි නම් ඒක සුරංගනා කතාවක් විතරක්ම වෙනවා. තේරෙනවද? ඒක සුරංගනා කතාවක් විතරක්ම වෙනවා. ඒ හින්දා මේ අදහස් ඉදිරිපත් වුණා මිසක් ක්‍රියාත්මක වුණේ නැහැ. හැබැයි කාලයත් එක්ක විද්‍යාව දියුණු වුණානේ පුතේ. තේරුණාද? එතකොට දියුණු අන්වීක්ෂ හැදෙන්න පටන් ගත්තා. දියුණු අන්වීක්ෂ හැදෙන්න පටන් ගත්තම ක්‍රමෙන් අතිශයින් කුඩා දේවල් බලන්න පුළුවන් වුණා. අපි හොඳටම දන්න අතිශයින්ම කුඩා දේවල් බලන්න පුළුවන් අන්වීක්ෂයනේ අපි කියන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියලා. ඔයගොල්ලෝගේ ඉස්කෝලේ තියෙන අන්වීක්ෂයෙන් පුතේ බලන්න පුළුවන්නේ වැඩිම වුණොත් 2000 ගුණයක් විශාල කරලා යම් දෙයක්. ඇත්තටම නම් ඉස්කෝලේ තියෙන එකේ පුළුවන්නේ 800 ගුණයයි. නමුත් ඒ වර්ගයේ දියුණුම අන්වීක්ෂකින් 2000 ගුණයක් විතර විශාල කරලා බලන්න පුළුවන්. හැබැයි එහෙම බලපුවාමත් අපි ඔය කියන සෛලය කියන එකේ පොඩි දේවල් කීපයක් විතරයි බලන්න පුළුවන්. ලොකු දේවල් බලන්න බෑ. තේරුණාද? ඒකින්ද නැනෝ මට්ටමට වඩා හුඟක් ලොකු මට්ටමේ දේවල් පවා බලන්න බැරි කමක් නේ තිබුණේ. හැබැයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය හැදුවට පස්සේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයට පුළුවන්කම තිබුණා තේරුණාද? යම් දෙයක් ලක්ෂ වාරයකට වැඩිය විශාල කරන්න. වර්තමානයේ තියෙනවට ලක්ෂ 5කටත් වඩා විශාලනයක් ගන්න පුළුවන්. අන්න එහෙම වුණාට පස්සේ සෛලය ඇතුලේ තියෙන අර ඉන්ද්‍රියිකා වගේ දේවල් බලන්නත් පුළුවන් වුණා. අන්න ඒ තාක්ෂණය ආවත් එක්කම මේ නැනෝ තාක්ෂණය කියන එක ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන් වුණා. මොකද නැනෝ අංශු හසුරවන්නට බලා ගන්න පුළුවන් එහෙම දේවල් හැදුනානේ. තේරුණාද? නැනෝ අංශු හසුරවා ගන්න ඒවා බලා ගන්න ඒවා ක්‍රියාත්මක කරගන්න මෙවලමක් ආයුධයක් උපකරණයක් හම්බුණා. අන්න ඒක ආපහු නැනෝ තාක්ෂණේ ක්‍රියාත්මක මට්ටමට ගේන්න පුළුවන් වුණා. දැන් මම ඔයාලට පෙන්නන්නට යන්නේ ඒ ප්‍රධාන මෙවලම විවිධාකාරයෙන් නිෂ්පාදනය කරලා තියෙනවා. විවිධ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වර්ග තියෙනවා. තිලිනට පොඩි පොඩි වැඩ වගේ තියෙනවා නේද තිලින? දැන් අපි බලමු මේ නැනෝ ක්‍රියාදාමයන්ට උදව් වෙන ප්‍රධානම මෙවලම මොකක්ද කියලා. ඊට කලින් මේ තුන්දෙනෙක් ඉන්නවනේ. තේරුණාද? කවුද මේ? සොවේජ් නේද? ඔය ඉන්නේ කියන්නත් ටිකක් අමාරුයි කට නේද? පියරේ සොවේජ්, ස්ටඩාට්, බර්නාඩ් ෆෙරිංගා. මෙන්න මේ තුන්දෙනාට රසායනික විද්‍යාව සඳහා තියෙන පුළුවන් ඉහළම සම්මානය ලැබුණා කියනවා නොබෙල් තියාගේ. තේරුණාද?
ඒ මොකටද? මෙන්න මේ නැනෝ ක්‍රියාදාමයන් සිද්ධ කරන්න පුළුවන් වෙන නැනෝ උපකරණ හදන්න පුළුවන් වෙන නැනෝ රොබෝලා හදීමේ මූලික ක්‍රියාදාමය මෙයාලා සිද්ධ කරා කියලා. මොකද්ද? නැනෝ රොබෝ. ඔව් දැන් ඉතින් නැනෝ මට්ටමේ දේවල් එකට එකට හයි කරන්නට හරි ඒවා ගලවන්න හරි ඒවා ගෙනියන්න හරි මොනවා හෝ වැඩක් කරන්න නැනෝ මට්ටමේ උපකරණ තියෙන්න එපේ. අන්නේ නැනෝ මට්ටමේ උපකරණ තමයි අපි මේ නැනෝ රොබෝලා කියන්නේ. එතකොට මේ නැනෝ රොබෝලා පිළිබඳ ලොකු ඉදිරි පියවරක් ගෙනියන්න මෙන්න මේ තුන් දෙනාට පුළුවන් වුණා. මේ පේනවද බලන්න මේ පින්තූරේ? මේ පින්තූරේ මෙන්න මෙතන මේ තියෙන්නේ. මේ අමුතු සතෙක් වගේ එකක් මේක මේ ඇත්ත නිර්මාණය නෙවෙයි. චිත්‍ර ශිල්පියෙක් ඇඳපු එකක්. හරි. එතකොට මේකෙන් මේ අඬු වගේ දේවල් පාවිච්චි කරලා මේ කෑලි පාවිච්චි කරලා මේකේ මේ කෑලි මොකද කරන්න හදනවා වගේ. මොකද්ද මේ උපකරණේ? නැත්නම් මේ මොකද්ද මේ දුඹුරු පාටින් පේන්නේ? සාමාන්‍යයෙන් පුතේ මේක අපි කියනවා DNA එකක් කියලා. තේරුණාද මොකද්ද මේකට කියන්නේ? DNA එක. DNA කියලා කියන්නේ අතිශයින්ම කුඩා රසායනික ද්‍රව්‍යයක්. ඒතර මේ DNA එකේ කොටසක් රිපෙයාර් කරනවා. කවුද? මෙන්න මෙයා. තේරුණාද? එතකොට ඔය මොනවා හෝ දරුණු ලෙඩක් හැදිලා තියෙනවා. සෛල විකෘති වෙලා වගේ එක්කි. එතකොට මේ රොබෝ ගිහිල්ලා ඒ විකෘති වෙච්ච තැන අයින් කරලා එතෙන්ට හරි තැනක් හයි කරනවා. එතකොට ලෙඩේ හොඳ වෙනවා. පුළුවන් විදියට රැඳෙන්න බලන්න තිලින. හරි? හරි. එතකොට මේ රොබෝට පුළුවන් වුණා අර පුංචි පුංචි කෑලි එකතු කරලා එකක් හදන්න. එතකොට හදන්ට මෙන්න මෙයා ඉන්න ඕන. අන්න අර තුන් දෙනා නොබෙල් තෑග්ග හදා දුන්නේ මෙන්න මේ වගේ පුංචි උපකරණ එකතු කරලා හදන්න පුළුවන් කට්ටියව හදන තාක්ෂණය හොයාගත්ත නිසා. තේරුණාද? නැනෝ රොබෝ කියන කෙනා. හරි? එතකොට ඊටාම කුඩා කොටස් එකතු කරගෙන මොකක් හෝ නිර්මාණයක් කරන්නට තොරතුරු පත්‍රිකාව අරගෙන ඒ වැඩේ කරන්න පුළුවන් විදියට හදපු එකට තමයි අපි නැනෝ රොබෝ කියලා කියන්නේ. තේරෙනවද? ඔව්. හොඳට මතක තියාගන්න මේ නැනෝ රොබෝ කියන කෙනාව අපේ පියවි ඇහැට කොහොමටවත් පේන්නේ නැහැ. සෛලයත් ඇතුලේ නේද? DNA ඇතුළට රිංගන්න පුළුවන් තරම් පුංචි කෙනෙක් මේ. හරි. අපි ඉස්සරහට යන්කෝ. හරිද? එතකොට මේ නැනෝ රොබෝලා එම හදාගන්නේ කොහොමද? ඒකට නැනෝ මට්ටමේ අංශු ඕන වෙනවා. ඒ කියන්නේ ඊටාම කුඩා මට්ටමේ අංශු ඕන වෙනවා. මේ නැනෝ මට්ටම දක්වා පුංචි වේගන යනකොට පුතේ අපි මේ පරිසරයේ දකින්න දේවල් හුඟක් වෙලාවට ඒ නැනෝ මට්ටමේදී පෙන්වන්නේ අපිට මේ සාමාන්‍ය ජීවිතයේදී පෙන්වන හැසිරීම් නෙවෙයි. මේක ඇත්තටම අපිට බොහොම පහසුවෙන් තේරුම් ගන්නත් පුළුවන්. දැන් මෙහෙම හිතමුකෝ. එකම වයස් මට්ටමේ ළමයි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සාමාන්‍ය කෙට්ටෝ එහෙම නැත්නම් සාමාන්‍ය ශරීරයක් තියෙන කෙනෙක් කියලා හිතන්න. අනික් කෙනා හුඟක් තරබාරු ළමයෙක් කියලා හිතන්න මහත කෙනෙක්. දැන් මේ දෙන්නට නැමෙන්න දිගෑරෙන්න දුවන්න පනින්න පුළුවන් වෙන්නේ එකම විදිහටද? හුඟක් වෙලාවට තරබාරු නැත්නම් මහත ළමයෙකුට නැමෙන්න බෑ, දුවන්න බෑ, හැරෙන්න බෑ නේද? හිට ගන්න බෑ, ඉඳ ගන්න බෑ ප්‍රශ්න ගොඩයි. හැබැයි අර සාමාන්‍ය දේහේ තියෙන කෙනාට පුළුවන්. මෙන්න මේ වැඩේම තමයි මේ නැනෝ මට්ටමටත් වෙන්නේ. තවත් උදාහරණයක් කියලාම ඉන්නම්කෝ. සාමාන්‍යයෙන් අපි දන්න ගල් කැටයක් වාතයේ පාවෙන්නේ නෑනේ. හැබැයි ගල් කැටේ කුඩු කරගෙන ගියොත් එimhe දූවිලි වගේ වුණාට පස්සේ උලම් පාරට ගහගෙන යනවා ඒවා. ඒතකොට එන්න කුඩා වෙනකොට
එයාලගේ හැසිරීම නැත්නම් සාමාන්‍ය ක්‍රියාදාමයෙන් වෙනස් වෙනවානේ. ඒ වගේ ගිහිල්ලා පුතේ නැනෝ මට්ටමටම ගියපුවාම කියන්නේ හොඳටම පුංචිම මට්ටමට ගියපුවාම අපිට හිතා ගන්නවත් බැරි මට්ටමේ අමුතුම හැසිරීම පෙන්නනවා. මම ඒවයි කීපයක් කියන්නම්කෝ. හරිද? හරි. ඊටාම කුඩා අමුතුම හැසිරීම පෙන්නන ඒවා තියෙනවා. ඊට කලින් කියන්න ඕන තව විනාඩි දෙකකින් මේක නතර වෙයි. එතකොට අහපව් ඒ ලින්ක් එකෙන්ම සම්බන්ධ වෙන්න. හරිද? කියාගෙන යන අතර එකපාරට නතර වෙන්න පුළුවන්. हाँ सर। එතකොට අහපව් සම්බන්ධ වෙන්න. මේ නැනෝ මට්ටමේදී හොඳටම වෙනස්කම් පෙන්වනවා. මම ඒවට උදාහරණ තව ඩිංගකින් කියන්නම්. ඒකට හේතුත් තියෙනවා. හරි? මේ නැනෝ මට්ටමට යනකොට අපි සාමාන්‍ය විදිහේ දන්න දේවල් දැන් අපි හිතමුකෝ අපේ පරිසරයේදී සාමාන්‍ය මට්ටමේ පරිසරයේදී විදුලිය ගමන් කරන්නේ නැති දේවල් නැනෝ මට්ටමේදී විදුලිය ගමන් කරනවා. සාමාන්‍ය පරිසරයේදී විනිවිද පේන්නේ නැති දේවල් නැනෝ මට්ටමේදී වීදුරුව වගේ විනිවිද පේනවා. සාමාන්‍ය මට්ටමේදී කාන්දම් බලය නැති ඒවා නැනෝ මට්ටමේදී හොඳට චුම්බකත් එක්ක ආකර්ෂණය වෙනවා. තේරුණාද? සමහර මට්ටමේදී ප්‍රතික්‍රියා කරන්නෙම නැති දේවල් නැනෝ මට්ටමේදී අධික ලෙස ප්‍රතික්‍රියාශීලී වෙනවා. හිතන්නවත් බැරි තරම් බරපතල වෙනස්කම් මේ අපේ පරිසරයේ දකින අංශු පුංචි වෙනකොට වෙනස්කම් වෙනවා. හරිද? මෙන්න උදාහරණ කීපයක්. මේ කියන්නේ ඒකට හේතුව මෙන්න උදාහරණ. මොකද්ද? අපි සාමාන්‍යයෙන් දකින දීප්තිමත් කහ පාටක් වගේ තියෙන රත්රන් ලෝහය නැනෝ මට්ටමේදී බලපුවම ටිකක් තද රතු පාට වගේ පේන්නේ. තේරුණාද? හරි. සාමාන්‍යයෙන් රත්රන් කියන්නේ පුතේ කිසිම ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැති සම්පූර්ණයෙන්ම අපි කියන්නේ විවිධ ද්‍රව්‍යයක ප්‍රතික්‍රියා නොකරනම ලෝහයක් කියලා. ඒකනේ මලකඩ කන්නේමත් නැති. හැබැයි නැනෝ මට්ටමට ගියපුවම රත්රන් කියන්නේ වේගයෙන් අපි නෑ මේ තව කොටසක් පොඩි කොටසක් කතා කරලා අපි නතර කරනවා. හරි. අපිට හිතා ගන්නවත් බැරි වෙනස්කම් ගණනාවක් සිද්ධ වෙනවා. අපි බැලුවොත් තව එකක් මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් පුතේ කාබන් කියලා කියන ද්‍රව්‍ය විදුලිය ගමන් කරන ද්‍රව්‍යයක් තමයි. හැබැයි අපි ওই හුඟක් දකින ප්‍රතිරෝධකයේම හදන්නේ කාබන් ප්‍රතිරෝධක කියලානේ කියන්නේ. එතකොට ඒවා පාවිච්චි කරලා කරන්නේ ඒවා ඇතුලෙන් විදුලිය ගමනට යම් බාධාවක් තියෙනවා. හැබැයි නැනෝ මට්ටමට යනකොට පුතේ කොච්චර පුදුම සහගතද කියනවා නම් නැනෝ මට්ටමේදී කාබන් ඇතුලෙන් විදුලිය යනකොට කිසිම ප්‍රතිරෝධයක් නැහැ. ප්‍රතිරෝධය රහිත. තේරුණාද? ඒ කියන්නේ කිසිම ප්‍රතිරෝධයක් නැති ද්‍රව්‍යයක් බවට කාබන් පත් වෙනවා. හරිද? ඒ වගේම තමයි නැනෝ මට්ටමේදී කාබන් වල හයිය අපි සාමාන්‍ය මට්ටමේදී කියන්නේ මේ ලෝකේ තියෙන හයියම දේවල් විදිහට දියමන්ති වානේ කියලා වගේනේ. හැබැයි නැනෝ මට්ටමේදී අපි දකින කාබන් වානේ වල ශක්තියටත් වඩා කීප ගුණයක් වැඩි කියලා කියන්නේ අතිශයින්ම ශක්තිමත්. තේරුණාද? මෙන්න මේ කාබන් වල තියෙන මේ සුවිශේෂී ලක්ෂණ හරි වැදගත් පුතේ. කාබන් වල මේ ප්‍රතිරෝධය රහිත වෙන එක නැත්නම් ප්‍රතිරෝධය නැති වෙන එක ඒ වගේම අතිශයින්ම ශක්තිමත් වෙන එක මේ නැනෝ තාක්ෂණයේදී ඊටාම වටිනා දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ හින්දා නැනෝ ක්‍රියාදාම කතා කරනකොට නැත්නම් නැනෝ තාක්ෂණය ගැන කතා කරනකොට කාබන් අත්‍යවශ්‍ය දෙයක්.
අර නැනෝ රොබෝලා වගේ ඒවා හදනකොට නැනෝ නිර්මාණ ඔක්කොම කරනකොට අනිවාර්යයෙන්ම ගන්න දෙයක් තමයි කාබන් කියන්නේ. මොකද නැනෝ මට්ටමේදී සුවිශේෂී හැකියාවන් ගණනාවක් පෙන්වනවා. දැන් මම කතා කරන්න යන්නේ අර ඉස්සලා කියන්න ගියපු කාරණේ ඒ තමයි ඒ තමයි මේ නැනෝ අංශු හසුරුවන්ට අර අපි හදාගත්තා කිව්ව මෙවලම. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වර්ග ගොඩක් තියෙනවා. ඒවා එක එක කාර්යයන් සඳහා පාවිච්චි කරන එක එක විදියට. නැනෝ තාක්ෂණයේදී ඒ විදියට භාවිතා කරන අන්වීක්ෂ කීපයක් බලමු. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ කීපයක්. මේ තියෙන්නේ ඒ විදියට පාවිච්චි කරන එක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වර්ගයක්. මේකට කියන්නේ සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියලා. TEM කියලායි සාමාන්‍යයෙන් කියන්නේ. මේ තියෙන්නේ ඒ සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. මේ තියෙන්නේ පරමාණුක බල අන්වීක්ෂය. AFM කියලායි කියන්නේ. මේ තියෙන්නේ පරිලෝකන සෝදිසි අන්වීක්ෂය. SPM කියලා කියනවා. මේ තියෙන්නේ පරිලෝකන උමන් අන්වීක්ෂය. STM කියලායි කියන්නේ. අන්වීක්ෂ ටික අහපව බැලුවොත් මේ තියෙන්නේ. තේරුණාද? මේවා භාවිතා වෙනවා නැනෝ තාක්ෂණයේදී අර නැනෝ රොබෝලා හදන්න, නැනෝ අංශු හසුරවන්න, නැනෝ ක්‍රියාදාම පරීක්ෂා කරන්න. තේරුණාද? නැනෝ අංශු වල හැසිරීම පරීක්ෂා කරන්න. ඒ වගේ නැනෝ තාක්ෂණයට අත්‍යවශ්‍යම මෙවලම තමයි මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. හරිද? මෙන්න මේ කොටස කතා කරලා මම අද දවසේ පාඩම ඉවර කරන්න හදනවා. බලන්න මේ නැනෝ කියන මට්ටමේ නැත්නම් අතිශයින්ම කුඩා මට්ටමේ නැත්නම් හොඳටම කුඩා මට්ටමේ දේවල් අරගෙන එක එක නිෂ්පාදන කරන්නට නැනෝ රොබෝලා හදන කාර්යයේ ඉඳලා එක එක නිෂ්පාදන කරන්නට මොනවද බහුල වශයෙන් යොදා ගන්න මූලද්‍රව්‍ය? එහෙම නැත්නම් මූලිකත්වයේ ගන්න මූලද්‍රව්‍ය මොනවද? ආයි කතා දෙකක් නෑ. මම කලින් කිව්වා වගේ ඒකට ඉන්න ප්‍රධානියා තමයි කාබන්. ප්‍රධානියා තමයි කාබන්. කාබන් කියන මූලද්‍රව්‍ය. හරිද? මේකෙදී ලංකාවට සුවිශේෂී තැනක් තියෙනවා. අපි ඒක වෙනම කතා කරමු. හරි? සාමාන්‍යයෙන් පුතේ අපි දකින්න දැලි අඟුරු තේරුණාද? වගේ ඒවා අපි දන්නවා කාබන් කියලා. හැබැයි තේරුණාද? ඈ කාබන් වල ප්‍රධානම මූලික ව්‍යුහයන් දෙක ඒක නෙවෙයි. කාබන් වල ප්‍රධාන මූලික ව්‍යුහයන් දෙක තමයි එකක් මිනිරන් මේ තියෙන්නේ. අනිත් එක තමයි දියමන්ති මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් කාබන් වල මූලික ව්‍යුහයන් කළු පාටයි. හැබැයි දියමන්ති නම් කළු පාට නෑ. සාමාන්‍යයෙන් කාබන් එච්චර හයිය නෑ. හැබැයි දියමන්ති ශක්තිමත්භාවයෙන් හුඟක් වැඩි. තේරුණාද? ඔව්. සාමාන්‍යයෙන් මේ මිනිරන් කියන එක ඔය පැන්සල් උල් වලට එමත් ගන්නේ. හරි. විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒක තුලින් විදුලිය ගමන් කරනවා. විදුලිය ගමන් කරනවා. මොකද්ද? මට කියව ගන්න බෑනේ තියෙන මොකද්ද කිව්වේ කියලා.
හරි හරි හරි. හරි. අ, පුතේ මේ මිනිරං නැනෝ තාක්ෂණයේදී නැත්නම් නැනෝ ක්‍රියාදාමයේදී බොහෝම වටිනා දෙයක් විදිහට තියෙනවා. හරිද? මෙන්න බලන්න. මෙන්න බලන්න. මේ මිනිරං හැදිලා තියෙන්නේ පුංචි පුංචි තනි පරමාණු තට්ටු මෙන්න මේ කුකුල් දැල් වගේ එකට සම්බන්ධ වෙලා. ඒවා එකිනෙකට උඩ පල්ලෙහාට එකතු වෙලා තමයි ඔය ඝනකමට දැනට හැදිලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් පරමාණුවක් කියන මට්ටමේ චූටි මෑහැට කොහොමදවත් නෙවෙයි අන්වීක්ෂණයක් බලන්න බැරි මට්ටමේ චූටි තහඩු විදියට මෙහෙම තියෙන්නේ. හරිද? මෙන්න මේක තමයි අපි කියන්නේ ග්‍රැෆීන් කියලා. හරිද? මෙන්න මේ මිනිරං වලින් මේකේ තුනී ඡේද විදියට මේවා ගලව ගන්න පුළුවන් කියලා හොයාගත්ත දෙන්න තමයි මේ ඉන්නේ. එක්කෙනෙක් ඇන්ඩ්‍රි ගේම්. තේරෙනවද? අනිත් මනුස්සයා නම් මේ කියන්නේ කියලා දිව උලුක් කරගන්න ඕනේ නැති හින්දා මං කියන්නේ ඔය තියෙන්නේ. මේ විද්‍යාඥයෝ දෙන්නා මේ මිනිරන් වලින් ඊටාම තුනී මේ විදිහේ මේවා ගලවන්න ක්‍රමය හොයාගත්තා. මේවා තමයි නැනෝ තාක්ෂණයේ අත්‍යවශ්‍යම මෙවලමක් වෙන්නේ. තේරුණාද? මේවා අර කිව්වා වගේ විදුලිය ගමන් කරනකොට ප්‍රතිරෝධයක් ඇත්තෙම නැහැ. ඒ වගේම නැනෝ මට්ටමේදී අතිශයින්ම ශක්තිමත්. ඒකින්ද ඕනෙම නිර්මාණයක් කරන්න මේක ගන්න පුළුවන්. මේවා අරගෙන විවිධ හැඩතලයේම හරි ගස්සගෙන අර නැනෝ රෝබෝලා හදා ගන්න පුළුවන්. ඒවා වගේම ඒවට අවශ්‍ය අර අපි කියන ඩේටා දෙන්න පුළුවන්. ඊළඟට මේකේ විදුලි වයර් විදියට පාවිච්චි කරන්න පුළුවන්. විවිධ කටයුතු වලට මේක පාවිච්චි කරනවා. තේරුණාද? ඒකින්ද මේ දෙන්නට ඉහළම සම්මානයත් හම්බ වුණා. හරිද? මෙන්න නැනෝ තාක්ෂණයට පාවිච්චි වෙන තේරුණාද? කාබන් එහෙම නැත්නම් මිනිරම් මූලික කරගෙන හදාගත්ත මූලික අච්චු කීපයක් නැත්නම් මෙවලම් කීපයක් එහෙමත් නැත්නම් මූලික නිර්මාණ කීපයක්. එකක් තමයි අපි කිව්වා වගේම ග්‍රැෆීන්. ඊට පස්සේ මේ ග්‍රැෆීන්ම පොඩි වෙනසක් එක්ක එනවා. නාලාකාර විව විදියට මම ඊනකට පෙන්වන්නම්කෝ. ඊනකට බෝලයක් විදියට තියෙනවා බකි බෝල්ස් කියලා. හරි. මේ ග්‍රැෆීන් ඝනකම කොච්චරද කියනවා නම් නැනෝමීටරයටත් වඩා අඩුයි. නැනෝමීටර කිව්වේ කොච්චරද? ඒකටත් වඩා අඩුයි. නැනෝමීටර 0.5ක් විතර ඝනකමයි. තේරුණාද? හරි. නැනෝ තාක්ෂණය අත්‍යවශ්‍යම මෙවලමක් බවට මේක පාවිච්චි වෙනවා. මේ තියෙන්නේ ඊනකට ග්‍රැෆීන් වගේ ඒවා එකතු කරලා හදාගත්ත නල. ඒව නැත්නම් අපි කියන නැනෝ නාල. හරි. ඊළඟ එක තමයි මේ නැනෝ නාල එකිනෙක එක දාලා එක දේවල් හදාගන්න පුළුවන් කියන එක පෙන්නනවා. මෙන්න මේ බලන්නකෝ මම අර කිව්වේ මොකද්ද? නැනෝ තාක්ෂණයත් එක්ක ලංකාව මාර බැඳීමක් තියෙනවා කියලා. මෙන්න බලන්න පුතේ වැඩේ. මෙන්න බලන්න වැඩේ. ශ්‍රී ලංකාවේ බෝගල හා කහටගහ. ඒ කියන්නේ මිනිරම් පතල්. ඒවයෙන් හම්බ වෙන මිනිරම් තමයි ලෝකයේ හොඳම මිනිරම්. තේරුණාද? මේ මිනිරම් වලින් තමයි පුතේ ග්‍රැෆීන් හදන්න පුළුවන්. එතකොට ලෝකයේ හොඳම ග්‍රැෆීන් නිෂ්පාදකයා වෙන්න පුළුවන් අපිට. ඇයි? ලෝකයේ හොඳම මිනිරම් අපේ ගාව තියෙන ඉඳා. තේරුණාද? ලංකාව අවුරුද්දකට මිනිරම්
අති විශාල ප්‍රමාණයක් අපනයනය කරනවා. කියන්නේ පිටරටට විකුණනවා. තේරෙනවද? අපි මිනිරන් විකුණන්නේ. එතකොට ඒවට ලොකු මුදලක් එච්චර ලොකු මුදලක් වැය වෙන්නේ මේවා වෙන්නේ නැහැ. ආදායමක් ලැබෙන්නේ නැහැ. තේරුණාද? හැබැයි අපිට ග්‍රැෆීන් හදන්න පුළුවන් නම් ලෝක වෙළඳ පොලේ ග්‍රැෆීන් ග්‍රෑම් එකක් ඇමරිකන් ඩොලර් 100ක් වෙනවා කියලා මේ මුද්‍රණය කරන කාලේ මේ කියපු කාලේ තියෙනවා. දැන් මේ ඊට වෙනස්. මේක එතකොට රුපියල් වලට හරවනවා නම් පුතේ මේක අද වෙනකොට 327ෙන්ද අපි 300ෙන් ගුණ කරමුකෝ. එතකොට 300ෙන් 100යි 100 300ෙන් ගුණ කරපුවාම කීයද? එතකොට ග්‍රැෆීන් 1 ග්‍රෑම් එක මිල ඔය රුපියල් වලින් කියන්නේ. 1 ග්‍රෑම් එකක් මතක තියාගන්න. 1 ග්‍රෑම් එකක් කිලෝග්‍රෑම් එකක් නෙවෙයි. එතකොට මිනිරන් කිලෝග්‍රෑම් එකකින් ග්‍රැෆීන් හැදුවොත් කොච්චරක් ලැබෙනවද අපිට? නේද? ඒ හින්දා අපි මිනිරන් විදියට නිකන් කළු ගල් විදියට පිටරටට මේ ග්‍රැෆීන් යවනවා මිනිරන් යවනවා වෙනුවට අපිට ග්‍රැෆීන් හදන්න පුළුවන් නම් රටේ ආර්ථිකය එතනින්ම ගොඩ එනවා පුතේ. තේරෙනවද? මේ බලන්න ඒකෙන් හදාගන්න කාබන් නැනෝ නල ග්‍රෑම් එක මිල ඇමරිකන් ඩොලර් 25 ඉඳලා 100ක් අතර විචලනය වේ. තේරුණාද? ලෝකේ හොඳම මිනිරන් අපේ ගාව තියෙනවා. තාක්ෂණයේ ලෝකයේ ග්‍රැෆීන් හදන හැටි තියෙනවා. ඕනනම් අපිට තාක්ෂණයේ ගන්න පුළුවන්කම තියෙනවා. ඒකල අපිට මේවා ඕනනම් හදන්න පුළුවන් වෙන්න ඕන. එහෙම පුළුවන් වුණා නම් පුතේ අපි ලෝකෙට ණය වෙන්නේ නැහැ කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ. අය ඊට වඩා කියන්නේ නැහැ. නේද? නමුත් එහෙම වෙන්නේ නැහැ වගේ. මෙන්න නැනෝ තාක්ෂණයට පාවිච්චි කරන ඊළඟ කාබන් අංශුව ඒකට කියන්නේ ෆූලරින් එහෙම නැත්නම් කාබන් බකිබෝල් කියලා. මේක කාබන් පරමාණු 60ක් එකතු වෙලා හැදෙන බෝලයක්. මෙන්න මේව. ඒතර මේවා අර නැනෝ රොබෝලයි කැරකෙවන ස්ථානයේම හදන්නේම විවිධ කටයුතු වලට පාවිච්චි කරනවා. හරිද? නැනෝ තාක්ෂණයත් එක්ක අපි හුඟක් ළඟින් සම්බන්ධ වෙලා ඉන්නේ. නේද? අපිට ඒකේ ලොකු දේවල් කරන්න පුළුවන් වෙයි. හරි. පුතේ ඔයාලා දන්නවද ඔය සමහර ටිපි පැකට් වල එහෙම නැත්නම් මේ ඔය ආහාර ඇසුරුම් ඇතුලේ චූටි පැකට් එකක් තියෙනවා. ඒවයි හුඟක් ඒවා තියෙන අර සිලිකා ජෙල් කියන එක. සමහර ඒවා ඇතුලේ ඔයාලට දැකලා තියෙනවා ඇති පුංචි අඟුරු පැකට් එකක් තියෙනවා. හරිද? මේවට කියන්නේ සක්‍රීය කාබන්. එහෙම නැත්නම් සක්‍රීය අඟුරු කියලා. මේ සක්‍රීය කාබන් වල තියෙනවා නැනෝ මට්ටමේ සිදුරු. තේරුණාද? ඒ හින්දා මේ සක්‍රීය කාබන් කියන්නේ අමුතුම හැසිරීමක් පෙන්වන කෙනෙක්. තේරුණාද? එතකොට මේ සක්‍රීය කාබන් අපිට හදාගන්න පුළුවන්. සක්‍රීය කාබන් එතකොට විස බීජ විනාශ කිරීම තේරුණාද? ජලයේ වගේ දේවල් වල අපද්‍රව්‍ය අයින් කරන එක වගේ වාතයේ ජල වාෂ්ප ඉවත් කරන එක විස බීජ විනාශ කරන හුඟක් දේවල් කරන්න පුළුවන්. හරි? මොනවද සක්‍රීය අඟුරු වලින්? තේරුණාද? එහෙන් පුළුවන් වෙලා තියෙන ඒක ඇතුලේ නැනෝ මට්ටමේ දේවල් සිදුරු තිබෙන හින්දා කියනවා සක්‍රීය කාබන් ග්‍රෑම් එකක නේද? ඒ සිදුරුත් එක්ක අරගෙන සම්පූර්ණ වර්ගඵලය ගණන් කරොත් එimhe වර්ග මීටර 3000ක් විතර කියලා. එනවාද? ඒතර කොච්චර විශාල ප්‍රමාණයක්ද එක ග්‍රෑම් එක තියෙන පෘෂ්ඨ වර්ගඵලය. එච්චර මට්ටමේ සිදුරු මේක ඇතුලේ තියෙනවායි කියලායි කියන්නේ. තේරුණාද? එහෙන් බලන්න කිව්වොත් මේ කාබන් මිනිරන් නේද? මාර හැදිරීම් පෙන්නන්නේ. හරි? අපි ඊළඟ දවසේ නැනෝ තාක්ෂණයේ භාවිත ගැන කතා කරමු. අපි අනිත් අයට බලන්න මේක රෙකෝඩින් එක දාමු. පොඩි පොඩි අඩුපාඩු තියෙන්න ඇති.
කොමුණත් ඕන කරන ටික තේරුණා කියලා හිතෙනවා. හරි. එහෙනම් අපි අද දවසේ වැඩ ඉවර කරමු පුතේ. එම්නම් ලීව් වෙලා යන්න. සුබ දවසක්. ආයිබෝවන්. අයිබෝන් සර්.